අම්මලාට කරන්න පුළුවන් ලොකු හාස්කමක් ඕනේ. දැන් මේක කියනකොට මිනිස්සු කියයි ශීල ග්‍රන්ථි තියෙනවානේ. තනපුඩු ඇතුලේ මොනවද තියෙන්නේ? රතු පාට, සිනි ගඳ ගහන, දුගද හමන ලේ. එහෙමනේ. එහෙමයි. අර 3D animations දාලා තිබ්බා. ලස්සන වීඩියෝ එකක් තිබ්බා. තනපුඩුවෙන් එළියේ පොඩි එකක් කට තියෙනකොට මොනවද දෙන්නේ? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණීයයි. දරුවා බලන් ඉදි වැඩෙනවා. කිරි ආස්කමක් නෙමෙයිද? මේ 21 වන සියවසේ පපු කැවුතු ගලවලා දැන් ෆෝමියුලා 1 තියෙනවා හාමුදුරනේ. මේක ඇත්තට දියුණුයි. ඔව්. තනපුඩුව සැත්තුඩකින් පළුදු කරොත් එන්නේ කිරිද ලේද? ලේ. කොතනින්ද ඔය කිරි ටික ලේ වෙන්නේ? කන්වර්ට් වෙන තැන කොතනද? ආස්කමක් නෙමෙයි ධම්මා. පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. මුළු ලෝකෙම සත්තුන්ගෙත් එහෙමයි. මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහසට ඒක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි හොඳ. ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මොනාගේ හයියෙන්ද? ඒ කිරිවල. මිනිස්සු මේවා බොහොම ඉක්මනට අමතක කරනවා. අවුරුදු 20 පැන්න ගම. අවුරුදු 15 පැන්න ගම. අවුරුදු 20ට උඩින් ජීවිතේ මතක නැහැ මිනිස්සුන්ට. මිනිස්සු කතා කරන්නේ අවුරුදු 20න් මෙහා ජීවිතේ. ඒ හින්දා අපි කෙලෙහි ගුණ ගැන කතා කර කර හිටියේ අම්මලා වගේ වෙන. අම්මලාගෙන් ගන්න. දෙන්න මොකද පුතාටත් දුවටත් අම්මෙක් ඉන්න. පැහැදිලිව අම්මලා වගේ. පුතාට ආයෙත් බිරිඳක් හම්බෙනවා. දුවට ආයෙත් ස්වාමියෙක් හම්බෙනවා. එයාලා ජීවිතය අත්විඳිනවා අම්මා කියන චරිතේ කොහේ හරි තැනක. පදවිය, මව් පදවිය.